හෙලෝ කොහොමද ඔයාලට හිතන ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අදත් ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්නවා අපේ වීඩියෝ එකට. ඉතින් අපිට ටික කාලෙකින් වීඩියෝස් දාන්න බැරුව ගියා. ඉතින් කීප දෙනෙක්ම අහලා තිබ්බා ඇයි කියලා. ඒ වගේම ආයෙ දාන්න කියලා එකක්. ඉතින් මේ වෙලාවේ ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා අපි ගැන හොයලා බැලුවට. ඉතින් ඒක නිසා හිතුවා ආයෙත් වීඩියෝ එකක් අරගෙන එන්න. මෙතන නම් තියෙන්නේ මේ අපි දෙන්න එළියට ගිය වෙලේ ගත්තු පොඩි වීඩියෝ එකක්. අද වීඩියෝ එකේ තියෙන්නේ මම හදපු කෑම වර්ගවල වගයක් කොහොමද මම ඒව හදාගත්තේ කියලා. ඉතින් හරිම ලේසි හදන්න. ඒ වගේම වියදම හරිම අඩුවෙන් යන ඒවා. ඉතින් ලංකාවේ ඉන්න අයට උනත් හදන්න පුළුවන්, මෙහි අයට උනත් පුළුවන්. ඉතින් මම ඉස්සලාම හදනවා මේ සුප් එක. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ මේ සුප් එක හදලා කාලා බලන්න හැම කෙනාම. මේක ඇත්තටම රසයි. ඉතින් මම ඉස්සලාම මේ වගේ වතුර එකක් තියලා ඒකට චිකන් දානවා. මේ තමයි චිකන් එක. ඉතින් මේ චිකන් එක වාට ඕන විදිහකට සීසන් කරගන්න පුළුවන්. මං නම් දැන් මේ සෝල්ට් පෙපර් විතරයි. ඒකත් ඇති. නැත්තම් ඔයාට කැමති විදිහකට වෙන දෙයක් දාන්නත් පුළුවන්. ඊට පස්සේ ඔන්න මෙන්න මෙහෙම මේක තඹ ගන්නවා. ඉතින් මේකෙන් එන වතුර එක මං සුප් එකට දානවා. මේකේ තියෙන්නේ නම් මේ හදන්න ගත්තු දේවල්. මේ තියෙන්නේ පාස්ලි, සෝල්ට් පෙපර්. මේ තියෙන්නේ මේකේ ලෝ සෝඩියම් චිකන් බ්‍රොත් එකක් ගත්තේ. ඒ වගේ මේ තියෙන්නේ රයිස්. මේකට බත් උත් දාන්න ඕන හාල්. ඒ වගේ මේ තියෙන්නේ කැරට්, සෙලරි. ඒ වගේම ග්‍රීන් අනියන්ස්, ලීක්ස් දාන්නත් පුළුවන් ඕනනම්. මේ තියෙන්නේ බේ ලීව්ස්, මේ තියෙන්නේ දෙහි, මේ තියෙන්නේ බිත්තර දෙකක්, සුදු ලූණු, මේ තියෙන අර මං කිව්වා වගේ හාල්. ඉතින් ඕගලන්ට රයිස් වෙනුවට දාන්න පුළුවන් කීනුවා. හරි. ඔයාලට කැමති දෙයක් දාන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන්නේ මම දැන් අර චිකන් එකෙන් හදාගත්තු එක. ඒ වගේම ඔලිව් ඔයිල් යූස් කරලා තමයි හැදුවේ මේක. ඒ රෙසිපි එකේ තියෙන විදිහට. ඉතින් මෙහෙම ඉස්සල්ලා මම ඔයිල් ටිකක් දැම්ම මේකට. දාලා ඉවරලා කැරට්ස්, ඒ වගේම සෙලරි, ග්‍රීන් අනියන් ඔය තුනම දාලා මික්ස් කරගන්නවා. ඊට පස්සේ අර මං ඉස්සෙල්ලා කපාගත්තු මේ සුදු ලූණු එක ඊට පස්සේ දානවා මේකට. දාලා ඒකත් මික්ස් කරගන්නවා. මම මුලින්ම මේකට දැම්මේ චිකන් බ්‍රොත් එක ලෝ සෝඩියම්, නැත්තම් සෝඩියම් නැති මේවත් තියෙනවා. ගෙනල්ලා තමයි ඊට පස්සේ මං පස්සේ හදනකොට මේකට අර මමම හදාගත්ත චිකන් එක තැම්බෙන වතුර ටිකක් වැඩිපුර තියලා චිකන් ගොඩක් දාලා ඒ වතුර එක මේකට දාන්න. ඉතින් ඔකට දැම්මේ දැන් අර චිකන් බ්‍රොත් එක. ඒ වගේම අර මං හදාගත්තු එක ඔය චිකන් තඹපු වතුර එක. ඒකත් දැම්ම ඒකටම. මේකේ වතුර වැඩි වෙන්න තරමට තමයි රස. ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්න. මම ඇත්තටම කියන්නේ මේක මාරම රසයි ඇත්තටම. ඊට පස්සේ මේ බේ ලීව්ස් ටික ඒවා ඉතින් දැම්මේ නැතත් කමන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඔහම තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ මේක මේ වගේ බොයිල් වෙන වෙලාව වෙනකොට
තමයි අර හාල් එක දාන්න ඕන. හාල් කප් එකක්. ඔයාලට කැමති නම් නූඩල්ස් දාන්න පුළුවන්. නැත්නම් කීනුවා ඕකම් තමන්ට කැමති දෙයක් දාන්න පුළුවන්. පාස්ටා ඕනම දෙයක්. ඊට පස්සේ මේකට දානවා අර මම තම්බගත්තු චිකන් ටික. මේක හොඳට සීසන් වෙලා තියෙන ඇත්තටම ලුණු ගම්බිරිස් දාපුවම ඇති මේකට. ඉතින් ඊට වඩා දාන්න ඕන නම් මොන හරි ඒ විදිහට සීසන් කරගන්න පුළුවන්. මම දැන් චිකන් එක දැම්ම ඊට පස්සේ ඉතින් තවත් ඊට පස්සේ ඕන වෙනවා තව බිත්තර දෙකක්. මේ බිත්තර දෙකට අපි මම අරගත්තු ලයිම් ජූස් ටික මේ විදිහට දානවා. ඉතින් ඔය මං දැම්මා වගේ ලයිම් එකේ ඇට දාන්න එපා. මමත් ඒක දැනුයි දැක්කේ ඇත්තටම. ඊට පස්සේ ඕක දැන් ඔය බිත්තර දෙකට ඔය වගේ ලයිම් ජූස් එක දාලා ඔය වගේ විස්ක් එකෙන් පොඩ්ඩක් ඔය වගේ කරගන්න ඕනේ. ඊට පස්සේ වෙනකොට දැන් ඒ අර බත් ඔක්කොම ගානට ඇවිල්ලා තියෙන්න ඕන මේ වෙලාව වෙනකොට. ඊට පස්සේ මේ අපි අර වගේ සුප් එක අර රස්නි සුප් එක ඇතුලෙන් අර වතුර අරගෙන පොඩ්ඩක් මෙන්න මේ බිත්තර දෙකට මෙන්න මෙහෙම දාන්න ඕන වතුර ටිකක්. අර සුප් එකේ සුප් වතුර ටිකක් ගොඩාක් රස්නේනේ දැන් ඒක රස්නේ පිටින් මේකට දානවා අර බිත්තර දෙක කුක් වෙන්න මෙතන. ඊට පස්සේ වතුර ඇත්තටම දාන ගමන්ම මේ විස්ක් එකෙන් කරන්න ඕන. හරිනම් ඉතින් මට එක් කරන්න අමාරු වුණා. ඔයගොල්ලෝ වතුර දාන ගමන්ම කරන්න. මෙන්න මෙහෙම තමයි ඒක egg lemon sauce කියලා කියන්නේ මේකට. ඊට පස්සේ ඕක දානවා දැන් මේකට සුප් එකට. මේ වගේ දැන් හොඳට තැම්බිලා තියෙන්නේ කැරට් අරව මේ ඔක්කොම. ඔය දැන් හොඳටම තැම්බිලා තියෙන්නේ මේවා. ඉතින් ඔන්න දැන් රෙඩි දාන්න මේක egg lemon sauce. මෙන්න මේ වගේ ඔන්නෝකට දාගන්නවා. ඊට පස්සේ ඉතින් ඕක දාලා මික්ස් කරුවට පස්සේ ඔයාගේ ලිප ඔෆ් කරගන්න ඕන. ඊටත් වඩා වෙලාවක් කුක් කරන්නේ නැහැ ආයේ. මෙන්න මේ වගේ සම්පූර්ණයෙන්ම කලර් එක වෙනස් වෙනවා මේක දාපුවම. මම මේක ගොඩාක් අයට හදලා දුන්නා. අසනීප අයට හදලා දුන්නා. ඒ වගේම ගෙදර හැදුවා ගොඩක්. හැම කෙනාම හරිම ආසයි මේකට. ඇත්තටම මම බය නැතු කියන්නේ ඔයගලන්ට හදන්න කියලා මේක. ඊට පස්සේ ඉතින් ඔන්න ඔකට උඩින් දැන් පාස්ලි ටිකක් දැම්මා. ඉතින් හරිම රසයි. ඊට පස්සේ දැන් ඔය ටිකක් දාලා මික්ස් කරනවා. මෙන්න මේ වගේ කලර් එකක් එන්නේ. කවුරු හරි හිතන්නේ මොකක් හරි සෝස් එකක් හරි මොන හරි දෙයක් දාලා කඩෙන් ගෙනල්ලා කියලා. නැහැ, අර හදාගත්තු එක දාපුවම තමයි මේ වගේ කලර් එකක් ආවේ මේකට. මෙතනින් ඉවරයි ඇත්තට මේ සුප් එක හදලා. නමුත් මේ මාගාව තිබ්බා ගෙදර ඉතුරු වෙච්ච මේ නිවිති වාගයක්. ඉතින් ඒ නිසා මං හිතුවා ඒක දැන් කන්න නැතු නාස්ති වෙන හින්දා මේකට දාන්න. ඉතින් ඕගොල්ලෝ මේ අන්තිම කෑල්ල කරන්න ඕනේ. ඕගොල්ලෝ කැමති නැත්තම් මේකට
මං කෙරුවේ අර ගෙදර තිබුණු නිසා මේකෙන් ටිකක් මම මේකට සුප් එකට දාගත්තා ඔය විදිහට. ඇත්තටම ඕගොල්ලෝ මේ අන්තිම එක කරන්න ඕන නැහැ. මම එදා ඉතින් ඒක දාලා හදපු නිසායි මම ඒක ගත්තේ. ඇත්තටම හැබැයි ඉතින් ඒක දැම්මා කියලා කිසිම වැරද්දක් උනේ නැහැ. හරිම රසට තිබ්බා ඒක. සාමාන්‍ය දවසට මම කාට හරි දෙනකොට වගේ මේ නිවිති දාන පාට් එක කරන්නේ ඇත්තටම. සමහර අය නිවිති වලට කැමති නැති නිසා ඉතින් මෙන්න මේ වගේ ලස්සන සුප් එකක් එනවා අන්තිමේට. හරිම රසයි. ඕගලන්ට මම කියන්නේ try කරලා බලන්න. වතුර ගතිය වැඩි වෙන්න හදන්න ඕන. එතකොට තමයි රස. ඉතින් හිතනවා ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. මේ වගේ තමයි ඉතින් අන්තිමට ආවේ. ඊට පස්සේ මම හැදුවා මේ චිකන් එකක් තව ඒක බෝන්චි දාලා ඒක චිකන් එක හැදුවේ. ඉතින් බලන්න කොහොමද හැදුවේ කියලා. චිකන් තයිස් තමයි ඒකට ගත්තේ. ඒකට මම යූස් කරේ කහ මේ වගේ හනි ඒ වගේම සෝල්ට් පෙපර් වගේ ගොඩාක් දේවල් යූස් කරුවේ නෑ ඒකට. ඒකත් හරිම රසයි. ඉතින් මේ වගේ තමයි පිටි ටිකක් ඕන වෙන ඔය වගේ. මේ තියෙන චිකන් එක. ඉතින් ඉස්සෙල්ලාම මේ වගේ මේ හනි එක මේ හනි වලට මේ වගේ වතුර දාලා ඉවරලා මික්ස් කරගන්නවා ඉස්සෙල්ලාම. ඊළඟට ඔකට සෝල්ට් පෙපර් දානවා. මට පුළුවන් මේකේ රෙසිපි එක දාන්න ඕගලන්ට බලා ගන්න හදන්න ඕන නම් ඒ වගේ සෝල්ට් පෙපර් දානවා. මෙන්න මේ වගේ තමයි හදාගත්තු එක. සෝල්ට් පෙපර් වතුර හනි. ඊට පස්සේ මගේ මම මේ චිකන් එකට දැන් කහ දාන උඩට. කහයි අර තියාගත්තු අර පිටි එකයි දානවා. මේක දාලා හොඳට මික්ස් කරගන්නවා මේක. අර පිටි එක මේ චිකන් වල වැදෙන්න. ඊට පස්සේ මේ චිකන් එකටත් ඒ විදිහටමයි සීසන් කරලා තිනේ. ලුණු ගම්බිරිස් විතරයි, වෙන දේවල් දාලා නෑ ඔකට. ඊට පස්සේ මෙන්න මෙහෙම තෙල් එකක් ලිපේ තියලා ඕක මේ වගේ ලාවට ඔහොම බැද ගන්නවා. ඊට පස්සේ අර හදාගත්තු හනි එක මේකට උඩින් දානවා. ඔයාට මේ චිකන් එක සීසන් කරගන්න පුළුවන් හොඳටම. ගාලික් ඒව දාලා කැමති දෙයක් දාලා ඔයගලන්ට ගාලික් පවුඩර්, අනියන් පවුඩර් ඕනම දෙයක් දාලා සීසන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕකට මං උඩට දැන් බෝන්චි තඹගත්තු බෝන්චි ටික දානවා ඔකට උඩින්. හරිම රසයි මේක ඇත්තටම. හිතන ඕගොල්ලෝ කැමති වෙයි කියලා. පොඩි අය නම් ගොඩාක් කැමති වෙන එකක් මේක. ඊට පස්සේ දැන් මේක ඔහම ওই ගාන්ට ආවට පස්සේ මේකට උඩින් රයිස් විනිගර් පොඩ්ඩක් දාලා උඩට නැත්නම් සෝයා සෝස් ටිකක් දාන්න පුළුවන්. නැත්නම් දෙකෙන්ම ටික ටික දාන්න පුළුවන්. මේකත් less sodium එකක්. ඔයාලට පුළුවන් පොඩ දාන්න දෙකෙන්ම. ඊට පස්සේ ඔය වගේ මම දෙකෙන්ම ටික ටික දැම්මා.
අන්තිමේට මෙන්න මේ වගේ තමයි ආවේ. ඊට පස්සේ මෙන්න මේ ලයිම් එක කපලා මේකෙන් ඔන්න ඔය වගේ උඩට දානවා. ඉතින් හරිම රසයි. ඒකත් ඔයගලන් try කරලා බලන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ මං හැදුවා කඩල කරි එකක්. මේ තියෙන කඩල මේකට ඕන වෙනවා මට සූදුරු, අබ, සුදු ලූණු, ඉඟුරු, ඒ වගේම ලූණු, තක්කාලි. මේ තියෙන ඔලිව් ඔයිල්, මේ තියෙන ගරම් මසාලා, මේ තියෙන මිරිස් කුඩු, මේ තියෙන කහ කුඩු, මේ තියෙන සූදුරු කුඩු, pepper salt, මේ cilantro මාගාව මුලින් තිබුණේ. ඒ නිසා මම මේකෙන් පොඩ්ඩක් දැම්ම මේ විදිහට. ඉස්සෙල්ලාම තෙල් එකක් ලිපේ තියලා ඔය වගේ අබ සූදුරු දානවා. ඊට පස්සේ ලූණු, පස්සේ ඔකට සුදු ලූණු, ඉඟුරු ඒව දානවා. දාලා හොඳට මික්ස් කරගෙන බ්‍රවුන් කලර් එක වෙනකන් ඉන්නවා. ඔය වගේ බ්‍රවුන් වුණාට පස්සේ අපි දානවා මේ තක්කාලි ටික. ඊට පස්සේ ඔය වගේ ගරම් මසාලා, මිරිස් කුඩු, පැප්‍රිකා, කහ කුඩු, මේ අර කොත්තමල්ලි කුඩු, ඊට පස්සේ ඔක හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපි මේ කඩල එක දානවා මේකට. දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. පස්සේ අපි ඔන්න ඔය වගේ පොල් කිරි ටිකක් දාගන්නවා මේකට. ඉතින් ඔයාලට මදි වෙන දේවල් බලලා දාන්න පුළුවන්. මේ වෙලාවට ලුණු, දෙහි, මම පොඩ්ඩක් පැප්‍රිකා ටිකක් දැම්මා. මේක කලර් එක අරගන්න නිසා. මිරිස් මදි නම් පොඩ්ඩක් දාලා ඒ වගේ තමන්ට කැමති විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ඉතින් වහලා තිබ්බා මේක. අන්න මේ වගේ තමයි එතකොට තිබුණේ. ඉතින් මට පස්සේ සිලාන්ත්‍රෝ හම්බුණා. ඇත්තටම නෑ කියලා මං හිතුවා. ඊට පස්සේ ඔන්න වගේ සිලාන්ත්‍රෝ ටිකක් උඩින් දැම්මා ඒ විදිහට. ඉතින් ඔන්න ඔය වගේ තමයි හරිම රසයි ඒක.
ඉතින් හිතන ඔයගොල්ලෝ කැමති වෙයි කියලා මේකට. මෙන්න මේ වගේ තමයි. ඉතින් හිතන ඕගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. Thanks for watching.